Hi everyone! ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද ගොඩාක් දවසකට පස්සේ මං ගෙනල්ලා තියෙන්නේ black pork curry එකක් හදාගන්න විදිය. මේ curry එක හරිම රසයි වගේම මේක ඉක්මනට හදාගන්න පුළුවන් මගේ අනිත් recipes වගේම. අපි දැන් බලමු මොනවාද අපිට මේක හදන්න ඕන වෙන්නේ කියලා. චුට්ටක් දිග list එකක් තියෙනවා. ඒ වුණාට මේවා usually අපි හැමෝගෙම ගෙවල් වල තියෙන දේවල්. මුලින්ම අපි මේ වගේ භාජනයක් ලිප තියලා ඒක රත් වුණාට පස්සේ අපේ මිරිස් කුඩු ටිකයි අමු තුන පහ කුඩු ටිකයි දාලා මේ වගේ ටිකක් වෙලා රෝස්ට් කරගන්න ඕනේ. අපි ගොඩාක් කළු පාට වෙනකම් මේක රෝස්ට් කරගන්නේ නැහැ. එතකොට ඒකට තිත්ත ගතියක් එනවා. පොඩ්ඩක් වෙලා රෝස්ට් කරලා ටිකක් පාට තද වුණාම ඔයාලට කියන්න පුළුවන් මේකත් එක්ක ගොඩාක් සැරසුවඳකුත් එනවා. අන්න ඒ වෙලාවට ඔයාලට පුළුවන් ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ අපි අපේ black pork එකට ඕන marinade එක හදාගන්න ඕනේ. ඒකට මම blend එකක් අරගෙන ඒකට දාගන්නවා අපේ ඔක්කොම raw ingredients ටික. මම දැන් දාගත්තේ කරපිංචා, ඉඟුරු, සුදුලූණු, ඒ වගේම මම අරගෙන තියෙන whole spices ටික. ඒවා තමයි එනසල්, කරාමු නැටි, වගේම කුරුඳු පොතු කෑල්ලක් මේ ටික දාලා ඊට පස්සේ මම මේකට දාගන්නවා ලූණු ටිකකුත්. මම අරගෙන තියෙන බී ලූණු. ඔයාලා කැමති අනියන් එකක් ගන්න. මම ඊට පස්සේ ඒකටම අමු මිරිස් කරල් දෙකකුයි. දැන් මම මේ දාගන්නේ තම්බගෙන චූටියට කපාගත්ත පොඩි ගොරක කෑල්ලක්. මම මේක උණු වතුරෙන් හොඳට soft වෙනකන් තම්බ ගත්තා. ඊට පස්සේ අපි අර මුලින්ම හදාගත්ත මිරිස් 3-5 roast කරපු එක තමයි දැන් මම මේ දාගන්නේ. ඊට පස්සේ අපි මේකටම වතුර චූට්ටක් දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ අපේ මැරිනේඩ් එක හදාගන්න. ඔයාලා මෙතනදී වතුර දාද්දි ගොඩාක් වතුර දාන්න එපා, පොඩ්ඩක් දාන්න. එතකොට තමයි අපිට ඕන ගානට අපේ මැරිනේඩ් එක හැදෙන්නේ. අපි දැන් අපේ pork එක මැරිනේට් කරගමු. මම මෙතන අරන් තියෙන්නේ pork belly pieces. ඔයාලා කැමති pork cut එකක් ගන්න පුළුවන්. මම ඒකට මුලින්ම දාගත්තේ ගම්මිරිස් කුඩු. ඊට පස්සේ අපි මේකටම ලුණු කුඩු ටිකකුත් දාගන්න ඕනේ. මම ලුණු කුඩු අරන් තියෙන්නේ මේ සැහැලි භාගයක් විතර. ඊට පස්සේ අපි අර මුලින්ම හදාගත්ත මැරිනේඩ් එකත් මේකට මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මැරිනේඩ් එක හොඳට ඔක්කොම pork pieces වල ගෑවෙනකම් මේ වගේ මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගත්තාට පස්සේ 20 to 30 minutes විතර පොඩ්ඩක් වෙලා පැත්තකින් තියලා තියන්න ඕනේ මේ ෆ්ලේවර්ස් ටික හොඳට අපේ pork කෑලි වලට අල්ලනකම්. දැන් අපි බලමු කොහොමද මේ curry එක හදාගන්නේ කියලා. මම අර මිරිස් 3-5 බැදගත්ත භාජනෙම තමයි පාවිච්චි කරන්නේ. මම ඒක ලිපේ තියලා ඒක රත් වුනහම තෙල් දාලා ඊට පස්සේ තෙල් ටික රත් වුනහම මේ විදිහට රම්පේ ටිකයි කරපිංචා ටිකයි දාලා හොඳට ටිකක් වෙලා බැද ගන්නවා සුවඳ එනකන්. ඒ ටික චුට්ටක් ටෙම්පරාදු වුණාට පස්සේ අපි අපේ මැරිනේට් කරගත්ත pork ටික මේ විදිහට දාගන්න ඕනේ. මම දැන් මේකට වෙන කිසිම ලූණු, සුදු ලූණු, ඉඟුරු කිසිම දෙයක් දාලා ටෙම්පරාදු කරගන්නේ නැහැ. මොකද මේ හැමදේම අපේ මැරිනේට් එකට ඇඩ් කරලා තියෙන හින්දා. pork ටික ඔක්කොම දාලා මේ විදිහට චුට්ටක් වෙලා මික්ස් කර ඉන්න ඕනේ. මම විනාඩි 5ක් විතර එක දිගට මික්ස් කරලා මේ විදිහට lid එකකින් වහලා කුක් වෙන්න තියෙනවා. දැන් මම මෙතනදී වතුරවත් කිසිම දෙයක් ඇඩ් කරේ නැහැ. pork වල තියෙන තෙල් වලින්ම තමයි මේක මම චුට්ටක් වෙලා කුක් වෙන්න දෙන්නේ. මම lid එක ඇරලා 10 minutes වලින් වගේ බලද්දි මෙන්න මේ විදිහට තමයි pork එක තියෙන්නේ. මේක බාගෙට කුක් වෙලා තියෙන්නේ pork වල තියෙන තෙල් වලින්ම. දැන් අපි මේක මේ විදිහට පොඩ්ඩක් වෙලා මික්ස් කරලා මේකට වතුර ටිකක් දාගන්න ඕනේ. ඔයාලා දැන් දකින්නේ මම මේ වතුර චුට්ටක් දාගන්නවා. මම වතුර දාගත්තේ අපි මැරිනේඩ් එක හදාගත්ත බ්ලෙන්ඩර් ජාර් එකෙන්මයි. ඒක මම හොදන්න නැතුව තියාගත්තා. මොකද ඒකේ ඔක්කොම ෆ්ලේවර්ස් ටික තියෙන හින්දා. වතුර චුට්ටක් අරගෙන අපි අපේ curry එකට දාගන්න ඕනේ. මස් ටික හරියට අර වැහෙන ගානට විතරයි දාගන්නේ. ගොඩාක් අපි වතුර දාගන්න නැහැ. මොකද මේක dry curry එකක් නිසා. ඊට පස්සේ අපි ආපහු lid එකෙන් මේ විදිහට වහලා medium temperature එකේ විනාඩි 10ක් 15ක් වගේ මේක cook කරගන්න ඕනේ. ඔයාලගේ curry එක මේ ගානට හිඳුනට පස්සේ අපි අපේ dark roasted curry powder නැත්තම් කළු කුඩු ටික
මේකට දාගන්න ඕනේ. මම මේ සැහැඳි එකහමාරක් විතර දාගන්නවා. ඔයාලා එරහට ගොඩාක් කැමති නැත්නම් ඔයාලට ඒක අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක ස්ටීම් එක හින්දා ලොකුවට ඔයාලට පේන්නේ නැතුව ඇති. ඒ වුණාට මම අන්තිමට ඔයාලට පෙන්නන්නම් ක්ලියර් වීඩියෝ එකක්. අපි කලුකුඩු දාලා මික්ස් කර කර ඉද්දි ටික වෙලාවකින් මෙන්න මේ වගේ ඩ්‍රයි ලුක් එකක් එනවා අපේ කරි එකට. මේ වෙද්දි ඔක්කොම අපේ ග්‍රේවි ටික හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගානට ආවහම අපි අපේ ලිප ඕෆ් කරගන්න ඕනේ. ඔයාලා මේ පෝක් කරි එක ලන්ච් වලට වගේ ගන්න ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරන්නේ යූෂුවලි කලින් දවසේ රෑ වගේ හදලා තියන්න. එතකොට තමයි මේක ගොඩාක්ම රස වෙන්නේ. මේක තියන්න තමයි මේක ඇත්තටම රස වැඩි වෙන්නේ. ඒ හින්දා ඔයාලා හදන්න ඔයාලට ගොඩාක් වෙලාව නැත්තම් කලින් හදලා තියන්න. ඔයාලා කන්න පැය 3-4කට කලින්වත් මේක හදලා තියන්න පුළුවන් නම් එතකොට ඔයාලා කන වෙලාව වෙද්දි මේක ගොඩාක්ම ෆ්ලේවර්ෆුල් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මගේ අද වීඩියෝ එකනුත් ඔයාලා මොනවාම හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මේක හැදුවොත් මතක් කරලා මට කමෙන්ට් එකක් දාන්න මේක හැදුවද මේක රසයිද කියලා. ඒ වගේම මගේ channel එකට තාමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. Okay, until I see you next time. Bye.